දීවර ප්‍රජාවට විශේෂයෙන්ම ඇතුළේ තිබෙන ගැටලු සහ ඒ සම්බන්ධයෙන් වන විසඳුම් හා යෝජනා සහ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරගන්නට අපත් සමග සම්බන්ධ වන අපගේ සියලුම ඒ ආයතන යෝජනය කරමින් පැමිණ සිටින සියලුම අපේ මුදල් මාත්‍රෝ ලෝක ආරක්ෂකයන්සල සියලුම දුනා වගේම මෙම අවස්ථාවට සම්බන්ධ වන අපිට තාක්ෂණයේ ඔස්සේ අපිට සියලුම ප්‍රාදේශීය කම්වලට සම්බන්ධ වන විසඳුම් දුන්නා. ඒ අනුව ඒ සම්බන්ධ වන සියලුම ප්‍රාදේශීය කම්වලට අවශ්‍යයි. විශේෂයෙන්ම අපි දන්නවා වික්වා සූරි කුමාරටුවත් සමග ලංකාවේ බොහෝ ප්‍රදේශවලට විවිධාකාර වූ බලපෑම් ඇති වෙනවා. ඒ තුල විශේෂයෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගත්තා මේ සම්බන්ධයෙන් පොදුවේ ජනතාවට විවිධ ගැටලු ඇති වුණා. ඒ වගේම සමහර ඉතික්ෂේත්‍රවලට පොලිතන්ට විවිධ කර්මාන්තවලට සහ තවත් අපේ ආසල් පද්ධතියට ඇතුළු මේ වගේ විවිධ ශ්‍රේෂ්ඨවලට අපිට ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු ඇති වුණු අවස්ථාවලදී අපි ශ්‍රමිකවම කෙරේ විශේෂයෙන්ම ජනතාවට ඇති වුණු පීඩාවන් ඒ නොවුන බේරා ගන්නට එහෙම නැත්නම් වුණ ඒ විනාශ කර ගන්න අවශ්‍ය කටයුතු කරනවා. ඊට පස්සේ රජය විසින් ක්‍රියාත්මක කරන ලද අපදා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ලද චක්‍රලේඛ විධිවිධාන අනුව අපි මේ කාර්යය තව ටිකක් ඉස්සරහට අරගෙන ගිහිල්ලා ඒ අනුවේ ජනතාවට අවශ්‍ය සාහන සැලසීම කරනවා. මාසයක් දීවර සම්බන්ධයෙන් අනුව අපරාධ කරනවා. දීවර සම්බන්ධයෙන් අනුව අපි රැස් කරන ගණනාට අපි ඒ අවස්ථාවේ මතුවෙච්ච ගැටලුවලට ඉතාලි දැස්සලා ඒ අවශ්‍ය දීවර අරගෙන දීවරයන්ගේ ප්‍රධාන ගැටලුවක් වෙච්ච ඔය තානම් දීවර සම්බන්ධ ගැටලුවට ඉතාම අමුදින් දිහත් වුණා මම දැන් කවදාව දීවර මාත්‍යාශී ඒ දීවර ඉදාලි මාතෘ විතර අපි කරනවා සුදාන දිහත්ලා පොලිසිය ප්‍රසාරය දුන්නේ සියයකට අපේ දිස්ත්‍රික්කයේ අපිට යමාකාරයක සුබදායකයෙක් නැත්නම් දීවරයන් සතුටුවන ආකාරයෙන් අපිට ඒ ගහනම් දීවර සම්බන්ධ ගැටලුව පාලනය කරගන්න යම් තාන්තුරකට මොකද 100ක් බැරි වුණා 70 80ක් මට්ටමකට වගන්නේ අපිට ඒක හොඳ අපිට ගම අනිත් දිස්ත්‍රික්කත් එක්ක සාපේක්ෂව බලන්න. මොකද මම කියන්නේ අමාත්‍යාංශයේ දීවර මන්ත්‍රීවරයාගේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ මන්ත්‍රීවරයා විදිහට ප්‍රවාහන දීවර සම්බන්ධ වෙන්නේ. ඒකදී අපි නායකවල අමුදාවතුමා වෙලාරශක කර්මනාකරණයේ යටි සාකච්ඡා අනිකුත් අපිට මේ කියන ගැටළු සම්බන්ධයෙන් දීවරට දෙන්න පුළුවන් සහයෝගය මොකද කියන අපේ අස්වැන්න සම්බන්ධයෙන් ගත්තාම අපි ගොඩක් පහලින් ඉන්නේ. ඒත් ඒක ගත්තාම බෝට්ටු ප්‍රමාණය ගොඩක් තිබ්බට පොඩි බෝට්ටු වැඩි නිසා වෙන්නදී. ඒතර මේවා සම්බන්ධව අපි දීර්ඝකාල සලස්මක් හදමින් හිටියේ කොහොමද මේක මාරු කරගන්නේ? දීවරයන්ගේ දීවර කර්මාන්තය කොහොමද අපි මාරු කරගන්නේ කියන සම්බන්ධයෙන් සලස්මක ඉන්නකොට තමයි මේ සම්බන්ධ ප්‍රශ්න ටික ආවේ. අපි ඉක්මනින් මේක අවසන් කරගෙන නැවත අපේ දීර්ඝකාල සලස්ම වලට අපි යමු.